ඔයාලා දන්නවද පෘථිවියට හැප්පෙන්න ආපු භයානකම ග්‍රහකය මොකක්ද කියලා? 2026 මාර්තුවේදී විද්‍යාඥයෝ අපිට අලුත්ම සහනයක් ගැන පුවතක් ගෙනත් දීලා තියෙනවා. Asteroid 2024 YR4 ගැන. මුලින්ම බලමු මොකද්ද මේ 2024 YR4 කියන්නේ. 2024 අන්තිමේදී මේක හොයාගත්තම අපි හැමෝම බය වුණා. මොකද 2032 මේක පෘථිවිය හැප්පෙනවා කියලා තමයි කට්ටිය හිතාගෙන හිටියේ. ඒකට 3.1ක ඉඩක් තිබුණා. ඒත් බයවෙන්නවා 2026 පෙබරවාරි මාසේ ජේම්ස් වෙබ් දුරේක්ෂණය කරපු අලුත්ම නිරීක්ෂණවලට අනුව මේක පෘථිවිය හැප්පෙන්නේ නැහැ කියලා දැන් 100%ක් තහවුරු කරලා තියෙනවා. ඊළඟ එක තමයි අපෝපිස්. 2029 අප්‍රේල් 13 වෙනිදා මේක පෘථිවියට හරිම කිට්ටුවෙන් මීටත් වඩා කිට්ටුවෙන් යනවා. කොච්චර කිට්ටුවෙන්ද කියනවනම් අපේ චන්ද්‍රිකාවලට වඩා කිට්ටුවෙන් තමයි මේක යන්නේ. ඒ වගේම තමයි බෙනු කියන ග්‍රහලෝකය. ග්‍රහලෝකය නෙවෙයි ග්‍රහකය. මේකත් 2182 අවුරුද්දේදී පෘථිවිය පැත්තට එන්න පොඩි ඉඩක් තිබුණත් ඒකත් දැනට තර්ජනයක් නෙවෙයිලු. ඩයිනෝසරයන්ට වෙච්ච දේ අපිටත් වෙයිද? හැබැයි මතකද ඩයිනෝසරය වඳ වෙලා ගිය හැටි. අන්න ඒ වගේ විශාල ලොකු ග්‍රහකයක් තියෙනවා 1999 JM8 කියලා. මේක කිලෝමීටර් 7ක් විතර ලොකුයි. ඒත් හොඳම දේ තමයි දැනට හොයාගෙන තියෙන කිසිම ග්‍රහලෝකයකින් හෝ ග්‍රහකයකින් ඉදිරි අවුරුදු 100 ඇතුළත අපිට කිසිම අනතුරක් නෑලු. දැන් අපිට තාක්ෂණය තියෙනවා ඒ වගේම මේ ග්‍රහකවල මග ගමන් මග වෙනස් කරන්න ඒව විනාශ කරන්න වගේ අපිට තාක්ෂණය තියෙනවා. ඒක NASA එකේ DART මිෂන් එකෙන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා පෘථිවිය දැන් ආරක්ෂිතයි කියලා අපිට පොඩ්ඩක් හොඳ හුස්මක් ගන්න පුළුවන්. මේ වගේ අභ්‍යවකාශ තොරතුරු දැනගන්න මාව ෆලෝ කරන්න. ඔයාලා හිතන්නේ කවදා හරි පෘථිවියට මේ වගේ ග්‍රහකයකින් අනතුරක් වෙයිද? කමෙන්ට් එකක් දාන්න.